2019 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ගැටලුව මේ ගැටලුව ඉදිරිපත් කරලා තියෙන්නේ අපිට වෙළඳපොළ යාන්ත්‍රණය කියන විෂය ඒකකය තුලින්. මේකද කියනවා භාණ්ඩ ඒකකයක් සඳහා රුපියල් 100ක සමතුලිත මිලක් පවතින කල්පිත තරංකාරී වෙළඳපොළක් උපකල්පනය කරන්න. දැන් වෙළඳපොළ සැපයුම් වක්‍රය සෑම මිලකදීම නම්‍ය තත්වයක සිට සෑම මිලකදීම අනම්‍ය තත්වයක් කරා වෙනස් වන බවත් එහිදී වෙළඳපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බවත් සැලකන්න. මෙම වෙනස පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය මත ඇති කරන ප්‍රතිවිපාක කවරේද? එතකොට මේ ගැටලුව සඳහා පිළිතුර ලබා ගන්න නම් රූප සටහනක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මොකද එකපාර හිතලා ගන්න බැරි වෙයි. එතකොට මේකෙදි කියනවා මුලින්ම භාණ්ඩ ඒකකයක් සඳහා රුපියල් 100ක සමතුලිත මිලක් පවතිනවලු. එතකොට සමතුලිතයක් නිර්මාණය කරලා සමතුලිත මිල ලකුණු කරන්න. රුපියල් 100යි. එතන සමතුලිත ප්‍රමාණය අපිට දීලා නැහැ. හරි. මෙන්න මේ වගේ තත්ත්වයක් කියන්නේ. ඊළඟට කියනවා දැන් වෙළඳපොළ සැපයුම් වක්‍රයේ සෑම මිලකදීම නම්‍ය තත්ත්වයක සිට සෑම මිලකදීම අනම්‍ය තත්ත්වයක් කරා වෙනස් වෙන බවත්. මිල වෙනස් වෙද්දී සැපයුම් වක්‍රය නම්‍ය ඉඳලා අනම්‍යට ගමන් කරනවා. නම්‍ය තත්ත්වයේ ඉඳලා අනම්‍ය තත්ත්වයට යනවලු. සහ එහිදී වෙළඳපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බවත් උපකල්පනය කරන්න. මෙන්න මේ සැපයුම් වක්‍රය මිල වෙනස් වෙද්දී මෙන්න මේ නම්‍ය තත්ත්වයේ ඉඳලා අනම්‍ය තත්ත්වයට යනවලු. අපි දන්නවා නම්‍ය සැපයුම් වක්‍රය අපි ප්‍රමාණක්ෂයෙන් ආරම්භ කරලා යන්නට නම්‍ය සැපයුම් වක්‍රය අපි අඳින්නේ මෙහෙම. ප්‍රමාණක්ෂයෙන් ආරම්භ කරලා. හැබැයි අනම්‍ය සැපයුම් වක්‍රය අපි අඳින්නේ මිල අක්ෂයෙන් ආරම්භ කරලා. එතකොට මේකෙදි කියන්නේ මෙන්න මේ දැන් තියෙන නම්‍ය සැපයුම් තත්ත්වය භාණ්ඩයේ මිල වෙනස් වෙද්දී මෙන්න මේ අනම්‍යයක් කරා ගමන් කරනවලු. මෙන්න මේ ප්‍රමාණක්ෂය ඡේදනය කරගෙන යන්න තත්ත්වයටපත් වෙනවලු. මෙන්න මෙහෙම වෙද්දී මේ සමතුලිත මිල වෙනස් වෙන්නේත් නෑලු. එතකොට මේ සැපයුම් වක්‍රය වෙනස් වෙද්දී නම්‍ය තත්ත්වයේ ඉඳලා අනම්‍ය තත්ත්වයට එද්දී මොකද වෙන්නේ? මෙන්න මේ සමතුලිත අවස්ථාව වෙනස් වෙන්නේ නැතුව තමයි මේ සැපයුම් වක්‍රය වෙනස් වීමට ලක් වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් වෙද්දී මෙන්න මේ නම්‍ය තත්ත්වයේ ඉඳලා අනම්‍ය තත්ත්වයට සැපයුම් වක්‍රය ගමන් කරද්දී සමතුලිත මිල වෙනස් වෙන්නේ නැහැලු. ඒ කියන්නේ වක්‍රය මේ කලින් සමතුලිත අවස්ථාවෙම උඩට යන්න ඕන. අපි අහන්නේ පාරිභෝගික අතිරික්තයට සහ නිෂ්පාදන අතිරික්තයට මොකද වෙන්නේ කියලා මෙහෙම වුණොත්. පාරිභෝගික අතිරික්තයට සහ නිෂ්පාදන අතිරික්තයට මොකද වෙන්නේ කියලා. පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයනේ. පාරිභෝගික අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය කියන්නේ කලින් නම් මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට මේ සැපයුම් වක්‍රයේ නම්‍ය ඉඳලා අනම්‍ය දක්වා වෙනස් වුණා කියලා පාරිභෝගික අතිරික්තයට බලපෑමක් වෙලාද? නෑ. පාරිභෝගික අතිරික්තය වෙනස් වීමට ලක් වෙලා නෑ. හැබැයි නිෂ්පාදන අතිරික්තය මොකද වෙලා තියෙන්නේ? මේ නම්‍ය වක්‍රයක් තියෙද්දී නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ ප්‍රමාණයෙන් තිබ්බා. අනම්‍ය තත්ත්වයට ගියාම මොකද උනේ? මෙන්න මේ ප්‍රමාණයක් දක්වා මෙතනොත් පහළටත් එනවා. මෙන්න මේ ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා සැපයුම් වක්‍රයේ නම්‍ය තත්ත්වයේ ඉඳලා අනම්‍ය තත්ත්වයකට ගමන් කරද්දී සමතුලිත මිල වෙනස් වෙන්නේ නැති අවස්ථාවක පාරිභෝගික අතිරික්තය නොවෙනස් වේ, නිෂ්පාදන අතිරික්තය වැඩි වේ. එතකොට නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ පාරිභෝගික අතිරික්තය නොවෙනස් වේ, නිෂ්පාදන අතිරික්තය වැඩි වේ කියන තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට 9 වෙනි ගැටලුව සඳහා ලබා ගන්න වෙන්නේ.